ජේසු පිහිටයි සුබ උදෑසනක් ජීවන නදියේ YouTube channel නරඹන්නා වූ ඔබ සැමව ඉතාම ආදරෙන් මම පිළිගන්නවා. ඉතින් අද දවසේ දේව වචනය මම තෝරගත්තා මතෙව් සුභාරංචියේ 4 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය. මෙතනදී යේසුස් වහන්සේ දේශනා කරන්න පටන් ගැනීම කියලා මාතෘකාව තිබෙනවා. එතෙන් පටන් යේසුස් වහන්සේ පසුතැවිලි වෙයල්ලා මක්නිසාද ස්වර්ග රාජ්‍ය ලං වී තිබේය කියා දේශනා කරන්න පටන් ගත්සේක. ඉතින් උන්වහන්සේ එදා සෙනග එක් රැස් කරමින් සෙනග වෙත යමින් සුභාරංචිය දේශනා කරන්න පටන් ගත්තා. මොකක් කියලාද පසුතැවිලි වෙන්න කියලා. උන්වහන්සේ ආපු දා පටන් පොළවේ මිනිස්යන්ට උන්වහන්සේ ප්‍රකාශ කරමින් සිටිනවා පසුතැවිලි වෙන්න මන්ද කිව්ව ස්වර්ග රාජ්‍ය ලං වෙලා තිබෙනවා කියලා. ඉතින් ක්‍රිස්තියානි අය යේසුස් වහන්සේ නම් යේසුස් වහන්සේව පිළිගත්තා වූ යේසුස් වහන්සේ තමන්ගේ ගැලවුම්කාරයා හැටියට පිළිගත්තා වූ අයට බලාපොරොත්තුවක් තිබෙනවා. උන්වහන්සේ යේසුස් වහන්සේ ස්වර්ග රාජ්‍යයට අපව ගෙනියන්න යම් දවසක එන බවට පොරොන්දු දීලා තිබෙනවා. ඉතින් අපි එකිනෙකනා සනසා ගන්නට උන්වහන්සේ අපිට මේ වචනය දෙවියන් වහන්සේගේ වචනය බයිබලයේ තුලින් ප්‍රකාශ කරලා තිබෙනවා. ස්වර්ග රාජ්‍ය ලං වෙලා තිබෙනවා. අපේ ජීවිතේ අපි කරන්නා වූ පාපිෂ්ඨ ජීවිතේ අපි ගෙවන්නා වූ පෞකාර ජීවිතෙන් අයින් වෙලා උන්වහන්සේ වෙතට හැරිලා එන්න උන්වහන්සේ අපිට සහනය දෙන්න. එනම් මේ පොළවේ තිබෙනා වූ නිෂ්ඵල ජීවිතයට වඩා වැඩි සදාකාලික ජීවිතය ලබා ගන්න එනම් ජීවනයේ මාර්ගය උන්වහන්සේ අපිට බයිබලයේ තුලින් පෙන්වලා දීලා තිබෙනවා. ඉතින් අද දවස මේ වචනය තුල අපි එකිනෙකනා ශක්තිමත් වෙමු. එකිනෙකනා මේ තේරුම් අරගෙන අපේ ජීවිතය අපි හදාගමු. පසුතැවිලි වෙමු. දෙවියන් වහන්සේට ලං වෙමු කියලා මම ඔබ සැමට ආරාධනා කරනවා. ඉතින් හැම කෙනෙකුටම මේ වචනය අසලා තමන්ගේ හදවත දෙවියන් වහන්සේට විවෘත කරන්න කියලා මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. හැමෝටම ජේසු පිහිටයි.